මෙතන ලයික් කරනවා කීටවන්න ලකුණු කරලා තියෙනවා. පල්ලෙහා ගම්මානේ මේ පේන්නේ අපි ගුවනින් ගත් දර්ශනයක් එම නායයාමි. ඔබලාට දෙක ගණන් ගන්න පුළුවන් නායයාම තුනුන් ආකාරයට සිදු වෙලා එක ස්ථානයකට එකතු වෙන හැටි. මේ තමයි අපි එමෙ දර්ශන දැන් නැරඹීමට හැකි වෙනවා. මම ඉදිරියේදී පෙන්නපු ඉස්සරහා පෙන්නපු මීට කලින් මම පෙන්නපු දර්ශනත් ඔබලා දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි කෙමින් ඇදිනවා නැවතත් අපට පැමිණීම සඳහා වූ මාර්ගය සඳහා. ඉතින් එම නායම් තමයි මේ තාමත් ඔබලාට දැක ගැනීමට හැකිවන්නේ. අපි කෙමින් සියුම් වෙනවා මාර්ගය කරා. ඉතින් අපිට පේනවා සුලිකුණාටුවට අවුණු නිවාස සහ මේ මාර්ගයේ ඔවුන් විසින් තනාගෙන තිබෙන ආකාරයෙන් ගල් කඩලා ඔවුන් එදිනදා භාවිතා කිරීමට හැකි වෙන පරිදි ඔවුන් මාර්ගය සකසාගෙන තිබෙනවා. ඉතින් අපි කෙමෙන් සේන්දු වෙනවා අපේ ගමනාන්තයට. ඒ කියන්නේ මහා මාර්ගයට තමයි අපි මේ පිවිසීමේ අරමුණ. ඉතින් අපි කෙමෙන් සේන්දු වෙනවා මහා මාර්ගයට. ඉතින් ඔය ගම්පල හැමාතක මාර්ගය ඉදලා තමයි ඔය නායම් තුන අපි අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඒ නායම් තුන. මේ තමයි ගම්පල හැමාතක මාර්ගයේ නායමට හසුණු සිමෙන්ති බොක්කුව. ඔයාලට දැක ගන්න පුළුවන් ඒ බොක්කුව සහ පල්ලෙහාට එම ආරම්භ වුණු නායකයන් දින ආකාරය. අපි තව බලාපොරොත්තු වෙන මේ නායම් දෙකේ උඩට ගිහිල්ලා ඔයාලට මේ දර්ශනයක් ලබා දීමට. නොවැම්බර් 27 දික්ටා සුලිකුණාටුවේ හේතුවෙන් ආරම්භ වූ නායක සොයා ගිය ගමනක් තමයි මේ අප ඔබට ඉදිරිපත් කරන්නේ. මේ මධ්‍යම පළාතින් ආරම්භ වී සබර්ගොල් පළාතින් අවසන් වනවා. එනම් ගල්පාය ග්‍රාමයෙන් ආරම්භ වී බලත්ගමුව ගමෙහින් අවසන් වනවා. මෙම නායම් තුනක් එක්ව දිග නායක් ලෙස සෑදී ඉදිරියට යන්නේ. මේ පළවෙනි නාය තමයි ඔබට දැක ගැනීමට හැකිවන්නේ. මේ කිලෝමීටර් 3ක විතර ආසන්න දිගකින් යුත් නායයාමක්. මේ පළවෙනි නායයාම. මේ දෙවෙනි නායය තමයි ඔබට දැක ගැනීමට හැකිවන්නේ. මෙම නායයාම නොවැම්බර් 27 වෙනි දික්තාක් සුලිකුණාටුවේ හේතුවෙන් ඇති වූ නායයාමක්. මෙම නායයාම අවසන් වන්නේ අන පේන ස්ථානයේ. ඒ කියන්නේ පල්ලෙහා කුඩා ඔය ප්‍රාංශයෙන් තමයි ඔය ඇලේ තමයි ඔය නාය ඉවර වෙලා තියෙන්නේ. දැන් අපි යන්නේ ඊළඟට මෙම කන්දෙහි සිදු වුණු නාය නැරඹීමට. මේ ඊට දිගන විශාල නායක්. ඉතින් අපි යනවා ඊළායාමේට විශාලතම ඊට දුෂ්කර ගායන සිදුවීමක් මතය තබා ගන්න යුතුයි. මෙය ආරම්භ වී පල්ලෙහා ග්‍රාමයේ කුබුරු වෙල්ලායවල් දක්වා ගමන් කරලා තිබෙනවා. ඔබට පෙනෙන්න පුළුවන් එතන එක නිවසක් තිබෙනවා. මෙහි ලස්සන අලංකාර කඩුවෙට තිබුණත් මෙය නායම් නිසා එහි තිබෙන සුන්දරත්වයට ඇති කරන්නේ මහත් බලපෑමක්. ඔබට දැනගන්න පුළුවන් පල්ලෙහා ගම්මානයන්හි වෙල්ලායවල්. ඉතින් මෙම නායම එදා සුලිකුණාටුවේ හේතුවෙන් සිදු වුණු නායව. අපි මේ යන්නේ මෙහි නායව ගියපු ගෙවල් දෙකක් තියෙනවා. අපි ඒක බලන්න තමයි මේ යන්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් පල්ලෙහා එම්මාතකම ගම්පල මාර්ගය. එනම් කඩුගන්නාව ආපදා සිදු වූ විට භාවිතා කරන විපල්ක මාර්ගයක් වන ගම්පල හෙම්මාතක මාර්ගය. මේ තියෙන විශාල නායම් ආරම්භ වූ ස්ථානය. ඔබට දැක ගන්න පුළුවන් අපි මෙම නාය හරහා ගෙවල් දෙක යන තමයි මේ සුබදානම. ඒ නාය හරහා ඒ දිතා කටුක දුෂ්කර ගමනක්. ඒත් අපි ඒ දුෂ්කර ගමන අපිට යන්න සිද්ධ වෙනවා. මොකද ඒ ගෙවල් වලට අපි යා යුතුමයි. ඉතින් අපි
මෙහෙම තමයි ඒ ගමන ආරම්භ කරන්නේ. අපි ඔහොම යනවා. ඉතින් ওই නාය ගිහිල්ලා නතර වෙච්ච තැන තමයි ඔය පේන්නේ. මෙතන ලොකු කුහරයක් වගේ හැල්ලා දෙනවා. ඒ කියන්නේ අපි කලින් මෙහි ගිහින් තියෙනවා. මෙහි ඉතා ලස්සන සුන්දර පරිසර එකතු වෙලා තියෙනවා. මම ඒ සඳහා අවශ්‍ය මේ කලින් තිබුච්ච හැටි තියෙන වීඩියෝ එක ලින්ක් එකක් මීට යටින් ඇඩ් කරන්න. ඔයාලට පුළුවන් ඒක බලා ගන්න. ඉතින් අපි මේ ගමන දැන් යනවා. ඉතින් ඔහොම යනකොට අපිට තව නායක් ආරම්භ වුණත් ඒ නායේ ටිකක් ගිලා බහැලා වගේ නතර වෙලා තියෙනවා. ඉතින් අපි දැන් එතනින් තමයි යන්නේ. කියන්නේ මෙතන නායක් ගිහිල්ලා මගින් නතර වෙලා තියෙනවා වගේ වෙලා තියෙන්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් අපි පෙන්වන්නම් කොහොමද කියලා ඉදිරියේදී. මේ තමයි ඒ අපි යන නිවාසවල වතුර ලබා ගැනීම සඳහා භාවිතා කරන ලිදක්. ඔය තියෙන්නේ නායවල පටන් ගත්ත තැන. ඉතින් ඒ කට්ටියට ගෙවල් වලට යන තියෙන මාර්ගය තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේ මාර්ගය දිගේ කොච්චර කටුක ගමනක් වුණත් අපි මේ මාර්ගය දිගේ ගිහිල්ලා මේ කදු මුදුනේ සිට අසිරිය වටපිටාවේ අසිරිය සහ අනිත් කදු ගම්යානවල දිහා බලද්දී තියෙන්නේ මාරම සතුට. ඉතින් අපිමයි තියෙන්නේ මේ වලට දැක ගන්න පුළුවන් අක්කර සමනමානේ සහාප්තිය ගම්බල හැම්මාත මාර්ගය වෙලා තමයි ඔය පේන්නේ ටිකිරි මාමලාගේ කඩේ හරිය අම්බුලුවවත් තේනවා. ඉතින් මේ තමයි අපි ආපු ගෙදර. දැන් අපි ගෙදර ගිහිල්ලා ආයෙ යනවා. අර තමයි තියෙන්නේ අර ගිලා බහැලා මගින් නතර වෙලා තියෙන නායාම. ඉතින් මෙම නායාම දිගේ අපි පල්ලෙහාට යනවා. පල්ලෙහා තියෙනවා හෝටලයක්. අපිට ඒ හෝටලේ බලන්න උවමනාවක් ඇති වුණා. ඉතින් තාත්තයි මායි ඒ හෝටලේ බලන්න පිටින් පල්ලෙහාට යනවා. ඉතින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඔහොම යනකොට මේ එදා නාය ගිහිල්ලා කුහර හැදිලා තියෙනවා. ඔය තියෙන ඒ වගේ කුහරයක්. ඔය කුහරේ ඇතුළට අතක් මන්නේ කකුලක් උනක් දාන්න පුළුවන්. ඉතින් අපි ඒ නාය දිගේ පල්ලෙහාට බැහැගෙන යනවා. මොකද අපිට බලා ගන්න ඕනේ. ඉතින් අපි මෙහෙම පල්ලෙහාට බැහැගෙන යනවා. ඒ දේසි ගමන නෙවෙයි. මොකද අපි අතේ ගොඩක් බඩු තියාගෙන තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් අපි නාය දිගේ ආවට එතනින් බහින්න බැරි වෙනවා. මොකද එතන ලොකු පල්ලමක් තියෙන. ඉතින් අපි එහා පැත්තෙන් පාරක් හදාගෙන පල්ලෙහාට බහිනවා. ඒක හිතන තරම් ලේසි නෑ. හින දුෂ්කර ගමන. ඒ වුණාට අපි ආයෙ උඩහට ගිහින් යනවට වැඩිය මෙතනින් පල්ලට කොහොම හරි බහින එක තමයි අපිට මේ වෙලාවේ තියෙන හොඳම විකල්පේ. ඉතින් අපි මෙතනින් පල්ලට කොහොම හරි ඉතින් වැහගෙන යන්න හදන්නේ ලස්සන මනරම් පරිසරයකට. ඉතින් අපි කොහොම හරි මෙතනින් පල්ලට වැහගෙන තාත්තයි මායි කොහොම හරි දුෂ්කරතා මැද අපි බැහැගෙන ළඟා වුණේ අපු මේ හෝටලේ නැරඹීමට සහ නැරඹීමටයි. ඔයගලන්ට පේනවා අම්බුලුවාව කන්ද, ටෝනිකල කන්ද සහ හිම්මාතන් ගම්බල මාර්ගයේ බලද්දිම ගම්මානේ, අක්කරසීය ගම්මානේ, ඉතා ලස්සන ගම්මානයක්. ওই කඩු දෙකට එහා පැත්තේ පිහිටලා තියෙන්නේ ගම්පල නගරය. ඉතින් මේ හෝටලේට ගියපුවාම ලස්සනට අම්බුලුවාව ඉදිරියේ කේබල් කාර් පද්ධතිය දැක බලා ගැනීමට හැකි වෙනවා. ඉතා ලස්සන මනරම් පරිසරයක තමයි මේ හෝටලේ පිහිටා තිබෙන්නේ. ඉතින් මේ හෝටලේ එන ලස්සන පරිසරයක තමයි ඉතින් කොහොම කිව්වත් අපි පිහිටලා තියෙන්නේ. හෝටලේ වටේ ගමනක් යමු. හෝටලේ වටේ ගමනක් යන තමයි ඔය අපි සූදානම් වෙන්නේ මම. ඉතින් අපි බලමු හෝටලේ වටපිටාව කොහොමද වෙලා තියෙන්නේ සහ දැන් තියෙන තත්ත්වය මොකද්ද කියලා. අපි හෝටලේ උඩින් තියෙන පාර තමයි ඉතා ලස්සන ගල් පර්වතයක් යටින් තමයි ඔය යන්නේ. ඉතින් එදා දිට්ඨා සොලිකුණාටුවේ හෝටලේට කිසිදු හානියක් සිදු නොවුනත් එහා පැත්තේ පොඩි නායම සිදු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් එහෙම නායම් සහ අපි දැන් හෝටලේ සිට ගල්පාය දෙසට ඒ මාර්ගයේ එනකොට නැවතත් අර නාය ගියපු පල්ලෙහා පාරෙන් තමයි අපි එන්නේ. ඉතින් ඒතකොට අපිට ආයෙත් අර නාය ගියපු තැන අපිට අහු වෙනවා. මේ මාර්ගයේ සකසා තිබෙනවා දැනට අඩිපාරක් වශයෙන් හෝටලයට යාමට. ඉතින් අපි ඔය යන්නේ ඒ නාය ගියපු මාර්ගය දිගේ.
ඊට පහසු ගමන නොවුවත් අපි මේ යා යුතුයි. මේ මාර්ගයේ ඊට කටුකොමත් අපි මෙහි ගමන් කරනවා. මේ මාර්ගය ඉතින් අපි මේ මාර්ගය දිගේ ඉදිරියට ඇදී එනවා. විශාල ගල් පර්වත ගස් ඔබට දැක ගැනීමට හැකි වෙනවා. ඉතින් මේ මාර්ගයේ ගම් වශයෙන් භාවිතා කරනවා. මට මතක විදිහට මෙතන උඩහා තිබුණා ලස්සන මනෝරම පරිසරයක්. එහි ලස්සනට ලොකු ගස් වැටිලා ගස් තිබ්බා. එතකොට මීදුම පායලා තියෙනකොට මහා ලස්සනක් තිබ්බේ. ඒ වීඩියෝ වල ලින්ක් අපි ඇඩ් කරනවා මේට යටින්. ඔයාලට ඒක බලන්න ඕනම් බලන්නත් පුළුවන්. ඉතින් අපි මේ මාර්ගය දිගේ ඉදිරියට කෙමින් යන් යනවා. ඉතින් මේ මෙතන ලයික් කරනවා කීටවන්න ලකුණු කරලා තියෙනවා. පල්ලෙහා ගම්මානේ මේ පෙන්නේ අපි ගුවනින් ගත් දර්ශනයක්. එම නායයාමි ඔබලාට දෙක ගණන් ගන්න පුළුවන් නායයාම තුනුන් ආකාරයට සිදුවලා එක දානයකට එකතු වෙන හැටි. මේ තමයි අපි එමෙ දර්ශන දැන් නැරඹීමට හැකි වෙනවා. මම ඉදිරියේදී පෙන්නපු ඉස්සරහ පෙන්නපු මීට කලින් මම පෙන්නපු දර්ශනත් ඔබලා දැක ගන්න පුළුවන් වුණා. ඉතින් අපි කෙමින් ඇදිනවා නැවතත් අපට පැමිණීම සඳහා වූ මාර්ගය සඳහා. ඉතින් එම නායම් තමයි මේ තාමත් ඔබලාට දැක ගැනීමට හැකිවන්නේ. අපි කෙමින් සියඳු වෙනවා මාර්ගය කරා. ඉතින් අපිට පේනවා සුලිගුණාටුවට අවුණු නිවාස සහ මේ මාර්ගයේ ඔවුන් විසින් තනාගෙන තිබෙන ආකාරයෙන් ගල් කඩලා ඔවුන් එදිනදා භාවිතා කිරීමට හැකි වෙන පරිදි ඔවුන් මාර්ගය සකසාගෙන තිබෙනවා. ඉතින් අපි කෙමින් සේන්දු වෙනවා අපේ ගමනාන්තයට. ඒ කියන්නේ මහා මාර්ගයට තමයි අපි මේ පිවිසීමේ අරමුණ. ඉතින් අපි කෙමින් සේන්දු වෙනවා මහා මාර්ගයට. ඉතින් ඔය ගම්පල හැමාතක මාර්ගය ඉදලා තමයි ඔය නායම් තුන අපි අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඒ නායම් තුන. මේ තමයි ගම්පල හැමාතක මාර්ගයේ නායමට හසුණු සිමෙන්ති බොක්කුව. ඔයාලට දැක ගන්න පුළුවන් ඒ බොක්කුව සහ පල්ලෙහාට එම ආරම්භ වුණු නායකයන් දින ආකාරය. අපි තව බලාපොරොත්තු වෙන මේ නායම් දෙකේ උඩට ගිහිල්ලා ඔයාලට මේකේ දර්ශනයක් ලබා දීමට